අද මම ඇවිල්ලා ඉන්නේ ඩාර්ක් ග්‍රීන් ස්කොච් කොනට් වගාවකට. වර්ගඩි 4000යි, පැල 720යි. මාසෙක පැලයක් හිටවලා දුන්නේ. දැනට සති 5යි. ඔයගොල්ලෝ දැන් පේනවා ලස්සනට මේ මල් ඇවිල්ලා හොඳ විදියට ගහ හැදිච්ච වගාවක් තියෙනවා. අද මම කතා කරන්න හිතුවේ මේක අපි හැමෝම කරන විදියට රසායනික පොහොර විතරක් දාලා කරන වගාවක් නෙමෙයි. මේකට 150ක් රසායනික පොහොර 150ක් කාබනික පොහොර. මේ දෙකම එකතුවෙන් තමයි මේ වගාව යන්නේ. බලන්න රසායනික පොහොර විතරක් දාලා කරගෙන යන වගාවකට වඩා කොච්චර සාර්ථකව මේ ගස් ටික හොඳට හැදිලා ලස්සනට හැදිලා තියෙනවද කියලා. මේක තමයි අපේ කාබනික පොහොර නිෂ්පාදනය කරන තැන. එතකොට මේකට විශේෂ ඉඩක් නැහැ. මෙන්න මේ ලීටර් 200 බැරල් එකක් විතරයි ඕනේ. මේ අපි ටනල් එකේම මේ කාමරය ඇතුළේ තමයි මේ එක මුල් එක තියාගෙන මේ වැඩේ කරන්නේ. එතකොට මේකට ඉඩ හරි පොඩි ප්‍රමාණයක් ඕන වෙන්නේ. මේකට ඕන වෙන්නේ දවසක් ඇතුළත දාපු ගොම. ඊට පස්සේ ග්ලිරිසීඩියා නැත්නම් ඔය ඇල්බීසියා වැටමාරීම කියන්නේ ඒන් ටික. ඊට පස්සේ රතු සීනි කිලෝ 2ක් විතර. එතකොට මේකට අපිට වියදම යන්නේ මේ ඇල්බීසියා කොළ ටික ඊට පස්සේ අපිට ගොම ටික අපිට නිකන් පරිසරයෙන් ගන්න පුළුවන් දේවල්. මේ රතු සීනි කිලෝ 2කට රුපියල් 600ක් විතර වගේ පුංචි මුදලක් තමයි යන්නේ. කොච්චරයි මේ ලීටර් 200 බැරල් එකක් හදාගන්න යන වියදම. හදාගන්න විදිය සම්පූර්ණයෙන්ම වීඩියෝ එකක් අරන් එනවා. එතකොට දැනට ඕගොල්ලොන්ට මම කියන්නේ මෙන්න මේ වගේ සරල විදිහට හදාගත්ත මේ ලීටර් 200 බැරල් එකෙන් හදාගත්ත පොහොර ටික තමයි අපි මේ වගාවට දාන්නේ. එතකොට අපි සාමාන්‍ය විදිහට පාවිච්චි කරන රසායනික පොහොර වලින් භාගයක් අඩු කරලා මේ හදාගත්ත කාබනික පොහොර ටික ඒකට දාලා තමයි අපි මෙන්න මේ සාර්ථක වගාවක් අරන් ගිහලා තින්නේ. එතකොට ඒකෙන් අපිට මුදල් වලට යන වියදම ගහේ දිරිය කියන එක විග එක කියන්නේ ගහට දෙන ශක්තිය වැඩි වෙලා හොඳ අස්සන්නක් අපිට ගන්න පුළුවන්. ගොඩක් අයට කාබනික පොහොරක් හදන්න කියලා කිව්වට පස්සේ ගොඩක් අයගේ ඔළුවට එන්නේ මේ ගොම ගඳ ගහන අපේ අතේ ගැවුනොක් ගඳ ගන්න ලুকু පොහොරයක් කියලා. එහෙම එකක් නැහැ. මේ පොහොර එක හරි විදියට හදාගත්තොත් සතියක් යද්දි හදාගන්න පුළුවන්. දවස් 3-4ක් ගියාට පස්සේ මේකේ තියෙන ගොම ගඳ නැතුව යනවා. ගොම ගඳ නැතුව ගිහලා ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ වගේ මේ කහ පාට කෝඩියල් එකක් වගේ මේ දියරයක් තමයි එන්නේ. ඒ කියන්නේ මේකට ගොම ටික දාලා සුද්ධජීවීන් මේක ජීර්ණයක් කරන්නේ. එතකොට දවස් 2-3ක් ගියාට පස්සේ ගොම ගඳ ගිහිල්ලා ගොම පාට ගිහිල්ලා මෙන්න මේ වගේ මේ කෝඩියල් එකක් වගේ මෙන්න මේ වගේ මේ කහ පාට මේකක් තියෙනවා. එතකොට එහෙමනම් අපි මේ පුරුද්දට වගේ රසායනික පොහොරම දාලා අපි ලොකු වියදමක් කරලා අපිට එන ලාභයකින් අඩු වෙලා තමයි අපි වගාවක් කරගෙන යන්නේ. එතකොට අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු මේ ජීවමුත කියන කාබනික පොහොර එක නිවැරදිව හදාගන්නේ කොහොමද? නිවැරදිව අපි මේ රසායනික පොහොරත් එක්ක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. හැබැයි මේ ජීවමුත එක හදාගෙන රසායනික පොහොරත් එක්ක පාවිච්චි කරන විදිහකුත් තියෙනවා. මේ පොහොරත් එක්ක කලවම් කරලා එහෙම කරොත් වැඩක් වෙන්නේ නැහැ. මොකද මේක සුද්ධජීවීන් අඩංගු පොහොර එකක් මේ අපේ ජීවමුත කියන්නේ. එතකොට අපි මේ සුද්ධජීවීන්ට හානියක් නොවන විදිහට තමයි මේකට හඳුන්වා දෙන්න ඕනේ. පොහොර එක හදාගෙන අපි නිවැරදි විදිහට මේ දෙක පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ඊළඟ වීඩියෝ එකෙන් බලමු.